හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු රාස්බෙරි කේක්ස්. ඔන්න අද අපි හදන්න යන්නේ කිලෝ 1ක වෙඩින් කේක් එකක්. ඒ කියන්නේ මේක ඇත්තටම ගොඩක් සිම්පල් විදිහට ගත්තු වෙඩින් එකක්. ඉතින් ඒකට ඒගොල්ලෝන්ට ඕනේ කියලා කිව්වෙත් ඒගොල්ලෝ බ්‍රයිඩ් ටු බී එකට හදලා තිබ්බ කේක් එකක්. අන්න ඒ ඩිසයින් එක වගේම සිම්පල් තියෙන එකක් තමයි යාළුවට ඕනේ කියලා කිව්වේ. ඉතින් මම මේක මැදට දාන්නම් ඒ ඉල්ලපු ෆොටෝ එක. ඇත්තටම ඒගොල්ලෝ ඒ ඉල්ලපු ඩිසයින් එක චුට්ටක් වෙනස් කරලා ඉල්ලුවා. මොකද ඒක දැම්මහම ඒ කියන්නේ ඩිසයින් එක හැදුවට පස්සේ වටේ ටිකයි උඩ ටිකයි ටිකක් හිස් වගේ බවක් දැනෙනවා කියලා. එයාලා කිව්වා අක්කා පුළුවන්ද මට මේකට හාර්ට්ස් ටිකක් ඇඩ් කරලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම එයාට ඕඩර් එකක් දීලා කේක් එක හදන්න ටික කාලෙකට කලින් තමයි මම දන්නේ ඇත්තටම අපේ ඉස්කෝලේ නංගි කෙනෙක්ට තමයි මම මේ කේක් එක හදන්නේ කියලා. මොකද මුලින් එයා ප්‍රොෆයිල් පික් එකක් දාලා තිබ්බේ නෑ. පස්සේ මම සේව් කරාට පස්සේ එයත් මාව සේව් කරලා එයාගේ බ්‍රයිඩ් ටු බී එකක් තිබ්බට පස්සේ තමයි මම දන්නේ අපේ ඉස්කෝලේ හිටපු නංගි කෙනෙක් කියලා. ඉතින් එයාට තමයි මම මේ කේක් එක හැදුවේ. ඒකට එයා ඉල්ලලා තිබ්බේ මම කිලෝ 1 කේක් එකක්. මං කිව්වා නංගි අපි 500 ට්‍රේ දෙකකට දාලා උසට ගමු. එතකොට ලස්සනට ඒ කියන්නේ උසට පේනවා කියලා. ඉතින් එයාත් කැමති වුණා. හරි අක්කා එහෙනම් 500 ට්‍රේ දෙකකට දාලා අපි උසට ගමු කියලා. ඇත්තටම මේකේ මං හැදුවේ පාට දෙකකින්. ඒගොල්ලෝ මම ඉල්ලලා තිබ්බේ බටර් කේක්. ඉතින් මම රිබන් කේක් එකක් විදිහට ටිකක් ලයිට් පින්ක් එකයි නෝමල් අපේ බටර් කේක් හදන එකයි තමයි දාලා හැදුවේ. සෝ අපි බලමු ෆයිනල් ලුක් එක කොහොමද කියලා. කේක් එක මේ වෙලාවේ මම මේ කේක් එක අයිසිං කරන විදිහ මම පෙන්නන්නේ. ඒගොල්ලෝ ඉල්ලුවේ තනිකර වයිට් එක. ඉතින් මම වයිට් ෆුඩ් කලරින් දාලා තමයි මේ කේක් එක හැදුවේ. මේ තියෙන අපේ කේක් එකේ ෆයිනල් ලුක් එක. මම යාළුවගේ වෙඩින් එකේ ෆොටෝස් වගේකුත් මේකට ඇඩ් කරන්නම්. ඇත්තටම වෙඩින් එක නම් හරිම සිම්පල් විදිහට හරිම ලස්සනට අරන් තිබ්බා. මං ඉල්ලුවා මට කේක් එකේ ගහ ෆොටෝස් තියෙනවා නම් එවන්න කියලා. යාළුවා කිව්වා අනේ අක්කා තාම ඒව හම්බුන්නේ නැහැ. මොකද අපි ෆෝන්ස් වලින් ගැහුවේ නැහැ. ෆොටෝග්‍රැෆර් තමයි ෆොටෝස් ටික ගැහුවේ කියලා. ඒ ටික හම්බුනහම මට දාන්නම් කියලා කිව්වා. ඉතින් මේක තමයි මං හදපු කේක් එක.